හායි පොඩි අන්පැකින් වීඩියෝ එකක් තමයි මම අද අරගෙන ආවේ. මේකේ තියෙන ටික තමයි අපි අන්පැක් කරලා බලන්න යන්නේ. අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මම මේ දැන් ගමනක් ගිහින් ආපු ගමන් මට දැන් තමයි මේ බොක්ස් එක ආවේ. මගේ පොඩි වැඩකට මගේ යාළුවෙක්ට කියලා මම මේ ටික ඕඩර් කරගත්තා. මට මතක නෑ මම ඕඩර් කරේ 150ක්ද 175ක්ද කියලා. මේ විදිහට තමයි තියෙන්නේ. යා මේක බිස්කට් බොක්ස් එකක දාලා open this side කියලා ගහලා තියෙනවා. අපි ඒ side එකේම open කරලා බලමු. මේක open කරාම මේ විදිහට තමයි තියෙන්නේ. ඇත්තටම මේ ටික කැන්ඩි වල ඉඳන් තමයි මේ කැලණියට ගෙන ආවේ. කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ එකකටවත්. මේවා තමයි තියෙන්නේ dream catchers. මම එයාට කියලා ඕඩර් කරගත්තා. මේ බලන්න ඒවා ලස්සන. ඉයරින්ග්ස් වගේ දාන්නත් මම ඩ්‍රීම් කැචර්ස් තමයි එයාට කියලා ඕඩර් කරගත්තේ. ඇත්තටම මගේ මේ කොලෙජ් එකේ යාළුවෙක් එයා ලස්සනට මේවා හදනවා හරිම නීට් එකට. මේ විදිහට තමයි තියෙන්නේ. මට ඕන වුණ කලර් එකට මට ඕන වුණ විදිහටම මේක හදලා තියෙනවා. ඉතින් ඔයාලට ඩ්‍රීම් කැචර්ස් ඔය එක එක ඉවෙන්ට් වලට දෙන්න ඕන නම් මේ වගේ ලොකු ක්වොන්ටිටි එකක් එයාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මම නම්බර් එක දාන්න. ඇත්තටම කැන්ඩි ඉඳන් ආවට කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ මේවා. highly recommended. මේ විදිහට තමයි මගේ ඩ්‍රීම් කැචර් ඕඩර් එක තියෙන්නේ. මේ ටික හරිම ලස්සනයි. මං කිව්වනේ මට මතක නෑ මං ඕඩර් කරපු ක්වොන්ටිටි එක 150ද 100ද 75ද කියලා. මම දැන් ගණන් කරලා බලුවා. මම ඩ්‍රීම් කැචර්ස් 200ක් ඕඩර් කරලා තියෙනවා. මගේ ඕඩර් එකට ඩ්‍රීම් කැචර්ස් 200ක් ඇවිත් තිබ්බා. ඒකම පොඩි සර්ප්‍රයිස් එකක් තිබ්බා. ඇත්තටම මම මේ දේ එක්ස්පෙක්ට් කරේ නැහැ. එයා මට ලස්සන කී ටැග්ස් දෙකක් එවලා තියෙනවා. මෙන්න මේ බනි කී ටැග් එකයි මෙන්න මේ හෙලෝ කිටි එකනයි. මට ෂුවර් නෑ මේක නම් එයා හැදුවද. හැබැයි මේකත් එයා හදන්නේ නැති. මේක නම් එයා හැදුවයි කියලා මම 100%ක් දන්නවා. මොකද මේ හැමදේම එයා කරලා තියෙන්නේ A4 වලින් coloured A4 අරගෙන. මොකද අපි කොලෙජ් යන කාලේ අපි කොලෙජ් එකෙන් අවුට් වෙද්දී එයා අපි හැමෝටම ලස්සන කී ටැග් එකක් ගිෆ්ට් කරා. මේ විදිහට A4 වලින් හදපු එකක් මං ගාවේ තාම තියෙනවා. මේක 2019 දීපු ගිෆ්ට් එකක්. මම පාවිච්චි කරේ නෑ මේක කැඩේ කියලා. ඉතින් මේ විදිහට මෙයා Hello Kitty කී ටැග් එකක් මට මේ ඩ්‍රීම් කැචර් එක ගිෆ්ට් කරලා තියෙනවා. හිතන්නේ මේකත් එයා තමයි හදන්න ඇත්තේ. මොකද මේ අර දැන් අලුතෙන් හදන්න ඔය එක මේ මල් එහෙම හදන්න ගන්න යන්නේ ඒ මැටීරියල් එකෙන් හදපු එක. මේකත් එයා තමයි හදන්න ඇති කියලා මම හිතනවා. thank you very much මට මේ gift දෙක එව්වට. ඔයා මට ඒ දවස්වල දීපු එකත් මම ගාව තාම තියෙනවා. එහෙනම් මං ගිහින් එන්නම්. bye bye.